ප්‍රාණය යනු අවට ගහකොළේ හමන වාතයේ ගලන ඇලදොලේ හා මේ විශ්වයේ අදෘශ්‍යමාන ජීව ශක්තියයි. ආයාම යනු පාලනය හා නියාමනයයි. ප්‍රාණායාම යනු මෙම විශ්වයේ අදෘශ්‍යමාන ජීව ශක්තිය ආයාමයක් හා නියාමනයක් තුළ අප ශරීරය තුළට ලබා ගැනීමේ ක්‍රමවේදය ප්‍රාණායාමයයි. ශාරීරික මානසික ආධ්‍යාත්මිකත්වය පාරිශුද්ධත්වයට පත් කරමින් ශාරීරික මානසික ආධ්‍යාත්මික සුවය ඇති කරමින් නාඩි ශක්ති මධ්‍යස්ථාන පිරිසිදු කරමින් අදිරුධිර පීඩනය ආතතිය ශ්වසන රෝග දුරලමින් ආධ්‍යාත්මික සුවය කරා ඔබ රැගෙන යන ප්‍රාණායාමය යෝගයේ පාරිශුද්ධත්වයයි. ප්‍රාණායාමය සිදු කිරීම සඳහා ඔබ සිද්ධාසන, පද්මාසන, වජ්‍රාසන, සුඛාසන යන ත්‍රිකෝණමිතික භාවනායෝගී ඉරියව්වක රැඳෙන්න. වම් අතේ දබර ඇඟිල්ල මහපට ඇඟිල්ල එකතු කොට වර්ණ මුද්‍රා තබා ගන්න. දකුණු අතේ දබර ඇඟිල්ල මැද ඇඟිල්ල අල්ල පෙදෙසට නවා විෂ්ණු මුද්‍රා තබා ගන්න. හුස්ම ගන්නා අවස්ථාව යෝගයේ පූර්වක අවස්ථාව ලෙසත් හුස්ම රඳවා ගන්නා අවස්ථාව කුම්භක අවස්ථාව ලෙසත් හුස්ම පිට කරන අවස්ථාව රේචක අවස්ථාව ලෙසත් හඳුන්වනු ලබනවා. දකුණු අතේ මහපට ඇඟිල්ල ඉහළටගෙන දකුණු නාස්පුඩුව වසා ගනිමින් වම් නාස්පුඩුවෙන් තත්පර දෙකකදී ආශ්වාසය සිදු කරන්න. හතරවෙනි ඇඟිල්ලෙන් වම් නාස්පුඩුව වසා ගන්න. ගත් හුස්ම තත්පර 8ක කාලයක් ඔබ රඳවා ගන්න. ඒ අවස්ථාව කුම්භක අවස්ථාවයි. දැන් ඔබ මහපට ඇඟිල්ල ලිහිල් කොට එම රඳවාගත් හුස්ම තත්පර 4කදී පිට කර හරින්න. එම අවස්ථාව රේචක අවස්ථාවයි. දැන් ඔබ පිට කළ දකුණු නාස්පුඩුවෙන්ම තත්පර 2කදී නැවතත් ආශ්වාසය සිදු කරන්න. එම අවස්ථාව පූර්වක අවස්ථාවයි. දැන් ඔබ තත්පර 8ක් නාස්පුඩු දෙකම වසා හුස්ම රඳවාගෙන. වම් නාස්පුඩුවේ නිදහස් කොට එම රඳවාගත් හුස්ම තත්පර 4කදී පිට කර හරින්න. නැවතත් එම නාස්පුඩුවෙන්ම ඔබ තත්පර 2කදී ආශ්වාසය සිදු කරන්න. එම හුස්ම තත්පර 8ක් රඳවා ගන්න. එම අවස්ථාව කුම්භක අවස්ථාවයි. දැන් ඔබ දකුණු නාස්පුඩුව නිදහස් කොට එම හුස්ම තත්පර 4කදී පිට කර හරින්න. නැවතත් එම නාස්පුඩුවෙන්ම තත්පර 2කදී ආශ්වාසය සිදු කරන්න. එම හුස්ම තත්පර 8ක් රඳවා ගන්න. ඔබ දැන් රැඳෙන්නේ කුම්භක අවස්ථාවේ. වම් නාස්පුඩුවෙන් එම රඳවාගත් හුස්ම තත්පර 4කදී පිට කර හරින්න. නැවතත් එම නාස්පුඩුවෙන් තත්පර 2කදී ආශ්වාසය සිදු කරන්න. දැන් ඔබ තත්පර 8ක කාලයක්
කුම්භක අවස්ථාවේ රැඳී තත්පර 4කදී දකුණු නාස්පුඩුවෙන් ප්‍රාශ්වාසය සිදුකොට බොහෝම සැහැල්ලුවෙන් දකුණු අත පහළටගෙන ආසනයෙන් මිදී වම් පැත්තට හැරි ඔබ සවාසනයේ රැඳෙන්න. දෙපා දෙක අතර පරතරය අඩි 2.5 පමණ වන්නටත් දෑත් අතර සහ ශරීරය අතර අංශක 45ක් වන්නටත් අල්ල උඩු අතට හිටනසේ තබා ගන්න. හුස්ම ගන්නා විට උදරය පිම්බෙනවා. හුස්ම පිට කරන විට උදරය හැකිලෙනවා.